ඉතින් අද කතා කරන්න යන්නේ ජපාන් ගරාජ් YouTube channel එකේ තුන්වෙනි වීඩියෝ එක ගැන. මීට කලින් අපි BMW ගැන කතා කළා, Land Cruiser ගැන කතා කළා. අද කතා කරන්න යන්නේ ටිකක් අර ලංකාවේ පාරවල් වල දකින්න අඩු ඒත් අර ජපානයේ නම් හැමතැනම වගේ තියෙන ලංකාවෙන් ජපානයට ආපු කොල්ලෝ කෙල්ලෝ අතර ටිකක් ප්‍රසිද්ධම වාහනයක් වන GT86 ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මේ වාහනේ හිස්ටරි එක ගැන පොඩ්ඩක් කතා කරලිමු. 1983 දී Toyota කම්පැනි එකකින් එළියට ආපු AE86 2 no sprinter car එකේ අවසාන පුරුකක් විදිහට මේ වාහනේ හඳුන්වන්න පුළුවන්. ඒ වාහනේම බොඩි ස්ට්‍රක්චර් එකට අනුව තමයි මේ වාහනේ හැදලා තියෙන්නේ. මේ GT86 වාහනේ GTS GT කියලා මොඩල් දෙකක් තියෙනවා. GTS කියන මොඩල් එක ටිකක් ඔප්ෂන් අතරින් ටිකක් වැඩි වාහනයක්. අපි අද කතා කරන්නේ GT කියන මොඩල් එක ගැන. ඉතින් ඔයාලා දැකලා ඇති මේ වාහනේම ෆොටෝකෝපියක් විදිහටම තියෙන Toyota logo එක වෙනුවට Subaru logo එක තියෙන වාහනයක්. ඒක Subaru BRZ කියන වාහනේ. ඉතින් අපි BRZ එකක් ගැනත් කතා කරමු ඉස්සරහ වීඩියෝ එකකින්. ඉතින් අපි අද කතා කරමු GT86 එකක් ගැන A to Z. ඉතින් මේ වාහනේ පර්සනල් මම කැමති රියර් සයිඩ් එකට. ඉතින් අපි රියර් සයිඩ් එකෙන් කතා පටන් ගමු. ඉතින් උඩින්ම ෂාක් ගින්න එන්ටර් එකක් තියෙනවා. එන්ටර් එකත් එක්කම ග්ලාස් එකත් එක්කම අර ස්පෝර්ට් කාර් එකේ තියෙන අර ස්පෝර්ට් ගතියත් එක්කම තමයි වාහනේ පිටිපස්ස යනකොට යක් අර කර්ව් ඇන්ගල් එකක් තියෙනවා වාහනේ පිටිපස්ස ඩිසයින් වෙලා තියෙන්නේ. ඒත් එක මේ ආෆ්ටර් මාකට් හයි කරපු ටික සයිස් එකෙන් ලොකු ස්පොයිලර් එකක් තියෙනවා. ඒත් එක මිඩල් ස්පොයිලර් එක බලා ගන්න පුළුවන්. ඒත් එකම Toyota logo එක ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. ඒත් එකම රිවර්ස් කැමරාව අපිට බලා ගන්න පුළුවන්. මේ වාහනේ බ්‍රේක් ලයිට් ගැන කතා කළාම මේක ඔරිජිනල් නේ බ්‍රේක් ලයිට් එක නෙමෙයි ඕනගේ කැමැත්ත අනුව ටිකක් ආෆ්ටර් මාකට් LED බ්‍රේක් ලයිට් එකක් තමයි වාහනේට යූස් කරලා තියෙන්නේ. ඒත් එක්කම අපිට සයිස් එකෙන් ලොකු එක්සෝස්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම වාහනේ යටම අපිට සෙන්ටර් බ්‍රේක් ටේල් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් රියර් සයිඩ් එකෙන් ওই ටික තමයි මූලිකවම කතා කරන්න තියෙන්නේ. රියර් සයිඩ් එකෙන් යන්න කලින් අපි වාහනේ බූට් ස්පේස් ඒරියා එකක් ගැන කතා කරමු. සාමාන්‍යයෙන් කූපර් ස්පෝර්ට් කැටගරි එකේ වාහනයක්. ලීටර් 50ක වගේ තමයි බූට් ස්පේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ වාහනේ. ඉතින් අපිට වාහනේට කම්ප්ලේන් කරන්න අමාරුයි මෙච්චර ගාණක් වේදන් කරලා මේ වගේ වාහනයක් ගෙනහම මෙච්චරද අපිට බූට් ස්පේස් එක හම්බෙන්නේ කියලා. මොකද මේක ස්පෝර්ට් කූපර් කැටගරියේ වාහනයක්. ඉතින් රියර් සයිඩ් එක ගැන ওই ටික තමයි මූලිකවම කතා කරන්න තියෙන්නේ. අපි දැන් කතා කරමු වාහනේ ෆ්‍රන්ට් සයිඩ් එක ගැන. ඉතින් ෆ්‍රන්ට් සයිඩ් එක ගැන කතා කරාම ෆ්‍රන්ට් සයිඩ් එකේ බොනට් එකත් එක්ක කෙලින්ම ෂැඩෝ ලයින් දෙකක් ඇවිල්ලා තියෙනවා. ෂැඩෝ ලයින් දෙකත් එක්කම Toyota logo එක ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. ඒත් එක්කම හෙඩ්ලයිට් ගැන කතා කරද්දී ප්‍රොජෙක්ටිං ලෑම්ප් එකක් එක්ක ඩේ ටයිම් රනින් ලෑම්ප් එකක් තියෙනවා. හෙඩ්ලයිට් එකට පල්ලෙහින් සිග්නල් ලයිට් එක තියෙනවා. සිග්නල් ලයිට් එකට පහලින් හොඳ පවර්ෆුල් ෆොග් ලෑම්ප් එකක් තියෙනවා. මේ වාහනේ ෆ්‍රන්ට් බෆර් එක ගැන කතා කරාම මේ වාහනේ ඩිසයින් කරලා තියෙන TRD බෆර් එකක් තමයි මේ වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් වාහනේ බේසිකලි ෆ්‍රන්ට් සයිඩ් එකෙන් ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි දැන් කතා කරමු වාහනේ සයිඩ් වීව් එක ගැන. ඉතින් වාහනේ සයිඩ් වීව් එක ගැන කතා කරද්දී වාහනේ සයිඩ් වීව් එකෙන් වාහනේ වීල් කවර් එක ගාව අපිට ටර්නින් සිග්නල් ලයිට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ ටයර් එක ගැන කතා කරාම මේක මේ ආෆ්ටර් මාකට් යූස් කරපු ඇලෝ වීල් එක තමයි මේ වාහනේ තියෙන්නේ. 17 inch wheel size එකක් තමයි මේ වාහනේට හම්බෙලා තියෙන්නේ.
ඒත් එක්කම අපිට මේ ෆෙන්ඩ් එකේ බලා ගන්න පුළුවන් 86 එක දෙපැත්තට පිස්ටන් දෙකක් ගිය ලෝගෝ එකක්. ඉතින් මම මේ ලෝගෝ එක ගැන කතා කරනම් එන්ජින් රූම් එක ගැන කතා කරද්දි. ඉතින් ටයර් වලින් පස්සේ අපි සයිඩ් මිරර් ගැන කතා කරද්දි අර අපි එදිනදා වාහන වල දකින සයිඩ් මිරර් එකේ තියෙන ටර්නින් සිග්නල් ලයිට් එක මේ වාහනේට හම්බෙලා නැහැ. සාමාන්‍යයෙන් ස්පෝර්ට් කාර් වලට එක හම්බෙනවා අඩුයි. ඒත් එක්ක අපි සයිඩ් එකේ තියෙන සයිඩ් ස්කර්ට් එක ගැන කතා කරාම අපි අර ඉස්සරහා කතා කරපු TRD බොඩි කිට් එකේම සයිඩ් ස්කර්ට් එක තමයි මේ වාහනේ සයිඩ් එකටත් යූස් කරලා තියෙන්නේ. අපිට දැනටමත් පේනවනේ මේ වාහනේ 2 door කාර් එකක්. ඒ වගේම මේ 2 door කාර් එකේ අපිට හම්බෙන්නේ frameless door එකක් තමයි අපිට මේ වාහනේට හම්බෙන්නේ. ඉතින් මේ වාහනේ වීල් බේස් එක ගැන කතා කරද්දි මිලිමීටර් 2570ක වගේ වීල් බේස් එකක් තමයි මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒත් එක්කම වාහනේ ලෙන්ත් එක කවුන්ට් කරද්දි මිලිමීටර් 4240 වගේ ලෙන්ත් එකක් තමයි වාහනේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වාහනේ විත් එක ගැන කතා කරාම සාමාන්‍ය මිලිමීටර් 1775ක වගේ විත් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. වාහනේ height එක ගැන කතා කරාම 1285ක වගේ height එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් සාමාන්‍ය ඔයගොල්ලන්ට මම මෙහෙම ඉන්නකොට වාහනේ බලා ගන්න පුළුවන් ටික සාමාන්‍යයෙන් දල අදහසක් ගන්න පුළුවන් මේ වාහනේ දිග බලලා ගැන. ඉතින් සයිඩ් view එකෙන් ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි දැන් කතා කරමු එන්ජින් රූම් එක ගැන. ඉතින් එන්ජින් එක බලපු ගමන් අපිට එන්ජින් කවර් එකේ බලා ගන්න පුළුවන් Toyota D4S box Subaru කියලා ඩිසයින් කරලා තියෙනවා. ඉතින් Toyota කම්පැනි එකයි Subaru කම්පැනි එකයි එකට එකතු වෙලා තමයි මේ වාහනේ එන්ජින් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ වාහනේ එන්ජින් එක ගැන කතා කරද්දී MPI 2 liter inline 4 cylinder එන්ජින් එකක් තමයි මේ වාහනේට හම්බෙලා තියෙන්නේ. ඉතින් ටිකක් ලෝ ලෙවල් එකේ තමයි මේ වාහනේ එන්ජින් එක ස්ටේබල් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වාහනේ RPM 7000 horse power 200 සහ ටෝක් එක නිව්ටන් මීටර් 205ක වගේ ටෝක් එකක් තමයි අපිට වාහනේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ බිඳුවේ ඉඳන් 100ට එකපාරම ස්පීඩ් කරලා ගන්න තප්පර 7.6ක වගේ පොඩි කාලයක් තමයි මේ වාහනේ ගත වෙන්නේ. ඒත් එක්කම 6 ස්පීඩ් ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් එක්ක ලීටර් 50ක වගේ ෆුවල් ටැන්ක් එකක් අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි සයිඩ් view එක ගැන කතා කරද්දී අපි කතා කරලානේ සයිඩ් view එකේ ෆෙන්ඩ් එකේ තියෙන ලෝගෝ එක ගැන. ඉතින් අපි දැන් මේ ලෝගෝ එකේ විශේෂත්වය ගැන කතා කරමු. අපිට මේ වාහනේට හම්බෙලා තියෙන බොක්ස් එන්ජින් එකක්. සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින වාහනවල තියෙන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට එමෙ සිරස් අතර පිස්ටන් හයි කරපු එන්ජින් තමයි අපිට හම්බෙන්නේ. ඒත් මේ වාහනේට හම්බෙලා තියෙන්නේ බොක්ස් එන්ජින් එකක්. බොක්ස් එන්ජින් එකක් කියන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට සිරස් අතර නැතුව තිරස් අතර හයි කරපු පිස්ටන් තමයි බොක්ස් එන්ජින් එකේ බලා ගන්න පුළුවන්. ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට පිස්ටන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිරස් අතර හයි කරලා තමයි මේ බොක්ස් එන්ජින් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන් බොක්ස් එන්ජින් එක. ඒක තමයි මේ 86 මැද්දේ දෙපැත්තට පිස්ටන් දෙකක් ගිහලා තියෙන ලෝගෝ එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බේසික්ලි වාහනේ එන්ජින් රූම් එක ගැන කතා කරන් තියෙන ওই ටික තමයි අපි දැන් කතා කරමු වාහනේ ඉන්ඩෝ එක ගැන. ඉතින් වාහනේ ඉන්ටීරියර් එක ගැන කතා කරද්දී වාහනේ කලර් එකට මැච් වෙන ඉතින් black and red ඉන්ටීරියර් එකක් තමයි මේ වාහනේට කරලා තියෙන්නේ. අපි මුලින්ම වාහනේ සීට් වලින් කතාව පටන් ගමු. වාහනේ සීට් ගැන කතා කරද්දී ඉස්සරහින් ඉන්න පැසෙන්ජර්ටයි ඩ්‍රයිවර්ටයි ටිකක් අර හොඳ කම්ෆර්ටබල් බකට් සීට් දෙයක් තමයි හම්බෙන්නේ. ටිකක් අර අපිට නිකන් සීට් එකේ වාඩි වුණාම තේරෙනවා නිකන් සීට් එක විසින් අපි අල්ලන් ඉන්නවා වගේ එකක් තේරෙනවා මේ සීට් එකේ වාඩි වෙද්දී. වාහනේ ස්ටියරින් වීල් එක ගැන කතා කරාම ස්ටියරින් වීල් එකේ මැද 86 ලෝගෝ එක ඩිසයින් කරලා තිනවා. ඒත් එක්කම ස්ටියරින් වීල් එක දෙපැත්තෙන් අපිට මැනුවල් වාහනේ ඩ්‍රයිව් කරන වෙලාවට උමනාවන පැඩල් ෂිෆ්ට් එක අපිට මේ දෙපැත්තෙන් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඩෑෂ්බෝඩ් ගැන කතා කරාම ප්‍රීමියම් ලෙදර් වලින් තමයි ඩෑෂ්බෝඩ් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඒත් එක්කම වාහනේ උඩට ආවම ටිකක් තරමක් ලොකු සෙන්ටර් මිරර් එකක් තමයි අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩෑෂ්බෝඩ් එකෙන් පස්සේ වාහනේ ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී ටිකක් සයිස් එකෙන් පොඩි ඩිස්ප්ලේ එකක් තමයි හම්බෙන්නේ. ඉතින් අර ස්පෝර්ට් කාර් වලට එහෙම ඩිස්ප්ලේ එකක් හම්බෙන එක ටිකක් අර අපිට කම්ප්ලේන් කරන්න අමාරුයි. අපිට ටිකක් සයිස් එකෙන් ලොකු ඩිස්ප්ලේ එකක් දෙන්න තිබ්බනේ මේකට. එහෙම කියලා ටිකක් කම්ප්ලේන් කරන්න අමාරුයි. මේක කූප ස්පෝර්ට් කාර් කැටගරි වාහනයක් හින්දා. ඒත් එක්කම ඩිස්ප්ලේ එකට යටින් අපිට AC එක කන්ට්‍රෝල් කරගන්න කන්ට්‍රෝල් පැනල් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන අපිට ක්ලොක් එක ඩිසයින් කරලා තිනවා. ඒත් එක්කම ක්ලොක් එකට යටින් අපේ AC කන්ට්‍රෝල් පැනල් එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම AC කන්ට්‍රෝල් පැනල් එකට යටින් මෙන්න මෙතන පොඩි ස්ටෝරේජ් ඒරියා එකක් තියෙනවා. ඒත් එක්කම අපිට ගියර් ලීව් එක හම්බෙලා තිනවා. වාහනේ හෑන්ඩ් බ්‍රේක් එක සයිස් එකෙන් ලොකු හෑන්ඩ් බ්‍රේක් එකක් තමයි මේ වාහනේට හම්බෙලා තියෙන්නේ. දැන් සාමාන්‍ය මේක ස්පෝර්ට් කූප කාර් කැටගරි වාහනයක් හින්දා අර අපිට බර්න් අවුට් කරන්න ස්ටන්ට් කරන්න වගේ ඒවට ටිකක් අර මෙහෙම ටක් ගාලා ඇදලා ගන්න පුළුවන්. ටිකක් අර සයිස් එකෙන් ලොකු අතට ෆීල් වෙන හෑන්ඩ් බ්‍රේක් එකක් තමයි මේ වාහනේ අපිට හම්බෙලා තියෙන්නේ. වාහනේ සෙන්ටර් කන්සෝල් එක ගැන කතා කළාම ඉස්සරහින් පටන් ගත්තාම සෙන්ටර් කන්සෝල් එක පිටිපස්සට එනකම් එක දිගටම යනවා. ඒත් එක්කම සෙන්ටර් කන්සෝල් එකේ අපිට මේ හරින් ස්ටෝරේජ් ඒරියා එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම කප් හෝල්ඩර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන අපිට ෆෝන් එක වගේ තියාගන්න පොඩි ස්පේස් ඒරියා එකක් හම්බෙලා තිනවා. ඒත් එක්කම අපිට සෙන්ටර් කන්සෝල් එකේ මෙතන බලා ගන්න පුළුවන් මේ වාහනේ මොඩ් තුන ස්පෝර්ට් මොඩ් එක, ස්නෝ මොඩ් එක, VSC ස්පෝර්ට් මොඩ් එක බලා ගන්න පුළුවන්. වාහනේ සෙන්ටර් කන්සෝල් එක ගැන ඔය ටික තමයි මූලිකවම කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ 2 door කාර් එකේ ටිකක් ඩෝ දෙක ගැන කතා කරනවා. ටිකක් සයිස් එකෙන් ලොකු ඩෝ දෙකක් තමයි හම්බෙන්නේ. සාමාන්‍යයෙන් අර පිටිපස්සේ ඉන්න පැසෙන්ජර්ස්ලා දෙන්න යන්න ඕනිත් මේ ඉස්සරහා ඩෝ දෙකෙන්ම හින්දා ටිකක් සයිස් එකෙන් ලොකු ඩෝ දෙකක් තමයි හම්බෙන්නේ. ඩෝ එකේ තියෙන ග්‍රැබ් හැන්ඩල් එක ගැන කතා කරනවා. ටිකක් සාමාන්‍යයෙන් තරමක ලොකු ග්‍රැබ් හැන්ඩල් එකක් තමයි හම්බෙන්නේ. ඒ වගේම අපිට මෙතනත් කප් හෝල්ඩර් එකක් හම්බෙනවා. ඒ වින්ඩෝ එක කන්ට්‍රෝල් කරගන්න කන්ට්‍රෝල් පැනල් එකක් හම්බෙනවා. ඉතින් අපි දැන් කතා කරමු රියර් සයිඩ් එකේ වාහනේ ගැන.
රියර් පැසෙන්ජර් සීට් එක නම් ටිකක් රෙකමන්ඩ් කරන්න අමාරුයි ටිකක් දුර ගමනකට ටිකක් අර ලෙග් ස්පේස් එකම ටිකක් හරි අඩුයි. ඉතින් ස්පෝර්ට් කාර් එකක් හින්දා අපිට කම්ප්ලේන් කරන්න අමාරුයි. ඉතින් මේ ස්පෝර්ට් කාර් තියෙන දෙන්නෙක්ට වගේ යන්නේ නේ උනට රියර් පැසෙන්ජර් සීට් එක අර ටිකක් නමට විතරක් තියෙන රියර් පැසෙන්ජර් සීට් එකක් තමයි පිටිපස්ස තියෙන්නේ. ඒ වගේම රියර් පැසෙන්ජර් සීට් එකේ දෙපැත්තෙනුත් අපිට ස්පීකර් දෙකක් හම්බ වෙනවා. ඉතින් රියර් පැසෙන්ජර් සීට්ස් ගැන ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහ තමයි GT86 ගැන කෙටියෙන්ම කතා කරන්න තියෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් දෙයක් ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවොත් බලන්න ෂෙයා කරන්න. ජපන් ගරාජ් YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ඉතින් ඒ වගේම කියනවා අපි channel එකේ මුලින්ම BMW ගැන කතා කළා, Land Cruiser ගැන කතා කළා, දැන් අද GT86 ගැන කතා කළා. අපිට channel එකේ පළවෙනි වීඩියෝ එකට BMW එක දුන්නේ ඉසුරු වික්‍රමරත්න අයියා. ඒත් එක්කම Land Cruiser එක අපිට දුන්නේ තරිඳු සම්පත් අයියා. දැන් අද මේ කතා කරපු GT86 එක අපිට දුන්නේ අෂාන් මදුසංග අයියා. ඉතින් තුන් දෙනාටම ගොඩක් thank you මාව විශ්වාස කරලා වාහනේ දුන්නට. මම මෙහෙම කතා කරලා කියපු ගමන්ම අයියේ මෙහෙම වැඩක් තියෙනවා කරමුද කියලා හරි මල්ලි කරපු කියලා මාව විශ්වාස කරලා වාහන දුන්නට බොහොම ස්තුතියි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ගිහින් එන්න.